පසුගියදා යුරෝවිෂන් ගායන තරඟාවලියට ඊශ්‍රායලය නියෝජනය කරමින් සහභාගී වූ නොවම් බිටන් විසින් ගායනා කළ මිෂෙල් නම් ගීතයේ සැඟවුණු කතාන්දරයයි මේ. මිෂෙල් ලෙස නම් කෙරුණු මෙම ගීතය පුරාවට සැඟවී තිබූ කේතනාමය වූයේ යුරෝපය යන්නයි. යුදෙව්වන්ට යුරෝපය කියලා කියන්නේ මහ පුදුමාකාර තැනක්. යුදෙව්වන්ගේ විශිෂ්ට දායකත්වයෙන් පෝෂණය වූ යුරෝපය ඒ යුදෙව්වන්ටම ඇදහිය නොහැකි තරම් සිත් වේදනාවන් හරහා සංකීර්ණ ඉතිහාසයකුත් උරුම කර දුන්නා. යුරෝපය කියලා කියන්නේ යුදෙව්වන්ගෙන්ම පෝෂණය වුණේ වී නමුත් එම යුදෙව්වන්වම එපා කර ප්‍රතික්ෂේප කරපු මහත්වීපයක්. මෙම ගීතයේ පද රචනය හේබ්‍රෙව්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ එකතුවක්. එහි ඇති යෙතේ ලයිසේ පර්තීර් යන වචන ඛණ්ඩයේ තේරුම වන්නේ මම ඔබට සමුගන්න ඉඩ දෙන්නම් යන්නයි. අතිශය සංවේදී මෙම වාක්‍ය ඛණ්ඩය හරහා යුදෙව්වන් හැටියට තමන් යුරෝපයට කෙතරම් ප්‍රේම කළත් දෛනිකවම පාහේ කෙරෙන මරණ තර්ජන හරහා දිගින් දිගටම තමන්ව එපා කිරීම නිසා වේදනාවෙන් වුවද ඉන් පිටුවහල් වීමට කාලය එළඹී ඇතැයි යන තිත්ත යථාර්ථය මෙන්ම එම වේදනාකාරී තීරණය සම්බන්ධයෙන් ඇති සංකීර්ණ කලකිරීම මෙම ගීතය පුරා මැනවින් පිළිබිඹු වෙනවා. මෙවර තරගයේදී නොවන් බිටන් විසින් මෙම ගීතය ගායනා කරන අතරතුරේදී පවා මෙම යථාර්ථය සම්බන්ධයෙන් වන වූ දේශපාලනික යටිපෙළ කැපී පෙනෙන්නට වුණා. ඒ යුරෝපයට සමුදී ජීවිතය බේරාගෙන පිටුවහල් වීමට කාලය එළඹ ඇතැයි නොවන් බිටන් විසින් ගායනා කළ ඒ අවස්ථාවේදීම පවා ඇතැමුන් විසින් යුදෙව්වන් කෙරෙහි ඇති ද්වේෂය ප්‍රකාශ කරනු වස් ෆ්‍රී පැලස්ටයින් යයි කියා කෑකැසීමම යුදෙව්වන්ගේම අතින් පෝෂණය වූ යුරෝපයේ අද වන විට මහපොළොවේ යථාර්ථය කදිමට නිරූපණය වීම ඔස්සේ මෙම ගීතය යමෙකුට හෝ යමකට අපි කෙතරම් ආදරය කළා කාලය පැමිණි විට ඉන් ඉවත් වී යාමට සිදුවෙනවා යන කටුක යථාර්ථය පිළිබඳව යුදෙව්වන්ට කෙරෙන සොඳුරු සිහිකැඳවීමක් බඳුයි. විටක තමන්ට ආදරය කළ තවත් විටක වෛර කළ ඇතැම් විට තමන්ව මුළුමනින්ම තුරන් කර දැමීමට පවා උත්සාහ කළ යුරෝපා මහත්වීපය සමග යුදෙව් ඩයස්පෝරාව විසින් පවත්වාගෙන යනු ලබන වේදනාකාරී ආදර සම්බන්ධතාවයේ කඳුළු කතාව මිෂෙල් නම් කේතනාමය හරහා ගීතය පුරාවටම ගලාගෙන යනවා. මෙහි ඇති තවත් සැඟවුණු කේතනයක් වන්නේ හේබ්‍රෙව් භාෂාවෙන් මිෂෙල් යන වචනයට ඇති තේරුමයි. එනම් දෙවියන් වහන්සේට සමාන කවුද යන්නයි. මිකාኤල් යන හේබ්‍රෙව් වචනයෙන් බිඳී එන මෙහි තේරුම වන කිසිවකු දෙවියන් වහන්සේට සමාන නොවේ යන ඇදහිල්ලේ ප්‍රකාශනය මෙම කටුක අත්දැකීමට මුහුණ දෙන යුදෙව්වන්ගේ බලාපොරොත්තුවේ ශක්තිය වනු නොඅනුමානයි. අවසානයේදී නොවන් බිටන් විසින් ශ්මා මිෂෙල් 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 යයි මුරගසා ගායනා කරන විට එම වචනවල කේතනය කළ පණිවිඩය වන්නේ භක්තිය, ඇදහිල්ල හා විශ්වාසය පිළිබඳව ගැඹුරු ප්‍රකාශනයයි. ජීවිතය රකින්නට සහ සත්‍ය පතුරවන්නට ඊශ්‍රායල් ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපාරය සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා අපි සමග එකතු වෙන්න ඔබට ආරාධනා කරනවා.